යහපත් වූ දිනයක් ප්‍රාර්ථනා කරන ඔබට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ජ්‍යොතිෂය තුළින් ධනාත්මකව ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ආකාරය පිළිබඳව. මෙහිදී මුලින්ම කියන්න ඕනේ ජ්‍යොතිෂය කියන විෂය තුල තියෙන්නේ ඒක පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳව ඉදිරිය දැනගෙන සාර්ථක කර ගැනීමේ ක්‍රමවේදයක් තමයි මේ ශාස්ත්‍රය තුල තියෙන්නේ. නමුත් දැනට අපි බැලුවොත් ලංකාවේ මේ විෂය භාවිතා කරන අය දිහා බැලුවහම මේක කළ යුතු දේ නොකළ යුතු දේ දන්නේ නැතුව මේ ශාස්ත්‍රය තුලින් විවිධ දේ කරන්න ගිහිල්ලා මේ ශාස්ත්‍රය සමාජයේ බුද්ධිමතුන්ගේ විවේචනයන්ට ලක් වෙලා තියෙනවා. මොකද දැනට ඔය දේශපාලන අනාවැකි, ඔය කාලගුණ අනාවැකි සහ ඔය පොදු අනාවැකි, ඒ වගේම ග්‍රහමාරු ගැන කියන කතන්දර ගත්තාම ඒවා ඇත්තටම මහා පොළවේ නෑ කියන එක ඔප්පු වෙලා ඉවරයි. ඉතින් මොකද එහෙම කවුරුත් ඒ කියපු අනාවැකියක් 100%ක් එහෙම නිවැරදි වේලාව සමග නිවැරදි දිනේ සමග එහෙම කියපු අනාවැකියක් තිබුණා නම් අපිට ඒක ඔප්පු කරන්න තිබුණා මේ දේ හරියාකාරවම මෙහෙම සිද්ධ වෙනවා කියන එක. නමුත් එහෙම කියන්නේ හැමෝම කියන්නේ පොදුවේ කියනවා. ඉතින් නමුත් ඒවා සාර්ථක වීමේ කිසිදු මං කියන්නේ ප්‍රායෝගික දෙයක් නෙවෙයි ඒක. එහෙම වෙලා නැහැ. එහෙම ඒ නිසා තමයි බුද්ධිමතුන් මේ ශාස්ත්‍රයේ මේ දිගින් දිගටම විවේචනය කරන්නේ. මම කියන්නේ ඒක ඇත්තම විවේචනය කිරීමත් යම් හොඳ දෙයක් කියලා. මොකද නැත්තම් මේ වටිනා ශාස්ත්‍රය අනවශ්‍ය දේවල් නොකළ යුතු දේවල් කරන්න ගිහලා මේක සමාජයෙන් තවදුරටත් පිරිහීමට ඈත් වීමට ලක් වෙනවා. මොකද දැනට ගත්තත් මාධ්‍ය තුල ගත්තාම දැන් YouTube නාලිකාවල ගත්තත් මේකෙන් කරන්නේ බොහෝ දුරට වැරදි දේවල්. වැදගත් පණිවිඩයක් දෙනවට වඩා බොහෝ දුරට කරන්නේ මේ වැරදි තොරතුරු තමයි ලබා දෙන්නේ. නමුත් මේ තුලින් කරන්න පුළුවන් අපිට මම දන්න විදිහට ඔය ලොකු අනාවැකි කියනවට වඩා පුද්ගලයෙකුගේ ජීවිත බද්ධ කරගෙන ඔවුන්ට යම් සාර්ථක ගමනක් හදාගන්න උපදේශයක් අපිට දෙන්න පුළුවන්. ඒක මේ මනෝවිද්‍යාත්මක දර්ශනයෙන් කරන්නේ මිනිස්සෙකුට තමන්ගේ ජීවිතය ප්‍රඥාවෙන් යුතුව කටයුතු කරලා ජීවිතේ සාර්ථක කරගන්න තියෙන ගමන් මාර්ගයක්. නමුත් බෞද්ධ දර්ශනය ගත්තත් අද වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන් කටයුතු කිරීමට වඩා මේ අන්ධ භක්තියෙන් යුතුව මේ මං කියන්නේ බෞද්ධ දර්ශනය තුළ මේ බැඳුම් පිඳුම් සහ මේ ඉදිකිරීම වලට වඩා ප්‍රඥාවෙන් යුතුව කටයුතු කිරීම තමයි කියලා දෙන්නේ. ඉතින් ඒෙදි දැන් ජ්‍යොතිෂයත් කරන්න ඕන කෙනෙකුට මේ මාර්ගය අපි පෙන්නලා දෙන්න ඕන. ඉතින් ඒකෙදි කරන්න පුළුවන් යම් කෙනෙකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කරපුවාම ජ්‍යොතිර්වේදියෙකුට පුළුවන් ඔහු ගැන යම් අදහසක් ගන්න. ඒ කියන්නේ ඔහුට තියෙන දක්ෂතා මොනවද? ඔහුගේ තියෙන දුර්වලතා මොනවද? ඔහුට ඉදිරියේදී තියෙන අභියෝග. මේවා අපල කියන වචනේ නෙවෙයි මං කියන්නේ ඉදිරියේදී තියෙන අභියෝග මොනවද කියලා දැනගන්න පුළුවන්. එතකොට මේ අභියෝග වලට මුහුණ දෙන්න ඔහුට අවශ්‍ය උපදෙස් දෙන්න පුළුවන්. මනෝවිද්‍යාව කියන විෂය විශ්වවිද්‍යාලයෙන් සහ ඔය පෞරුෂ වර්ධන පාඨමාලාවන් සහ විවිධ පොත්පත් ගණනාවක් කියවලා තියෙන මේ විෂය ගැන. එතකොට එහිදී මම කියන්න ඕනේ විශේෂයෙන්ම රොන්ඩා බයිරන්ගේ The Secret වගේ කෘතියක් ඉතාම වැදගත් වුණා මේ අපේ පවුල්වල ජීවිත මගේ සහ දරුවන්ගේ ජීවිත සාර්ථක කර ගැනීමට. ඒ කෘතිය ගැන අපි වෙනම දිනයක සාකච්ඡා කරමු. ඉතින් මම කියන්නේ එහිදී යමකුගේ පෞරුෂ වර්ධනයට බාහිර සාධක විශේෂයෙන්ම බලපෑම් කරනවා. ඒ කියන්නේ ආරමය සාධක 64ක් තියෙනවා. අනිත් 36 තියෙන්නේ බාහිර පරිසර සාධක. එතකොට පරිසරයෙන් ඔහුට ලැබෙන දේ එක තමයි තීරණය වෙන්නේ. කියන්නේ හොඳ දැනුමක් බුද්ධියක් තියෙන කෙනෙකුට උනත් මේ පරිසර සාධක නොලැබුණොත් මම කියන්නේ උප්පත්තියෙන් හොඳ ග්‍රහ බලයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ පරිසර සාධක කියන දේ හරියට නොලැබුණොත් ඒක සරල උදාහරණයක් කිව්වොත් හොඳ දක්ෂතා තියෙන දරුවෙක් මේ වැරදි උපදේශයක් ගත්තොත් වැරදි ජ්‍යොතිර්වේදියෙක් ළඟට හෝ වැරදි ආගමික නායකයෙක් හරි කවුරු හරි ළඟට ගිහිල්ලා මම කියන්නේ වැරදි උපදේශයක් ගත්තොත් ඔහුගේ ගමන බොහෝ දුරට සාර්ථක වීමට වඩා අසාර්ථක වෙනවා. ඒ අතරේ මේකේ අනිත් පැත්ත ගත්තත් යම් පුද්ගලයෙක් යම් දරුවෙක් තමන් ගිහිල්ලා ඉවර වෙලා
නිවැරදි දැනුමක් තියෙන පුද්ගලයෙකුගෙන් උපදෙස් ගත්තොත් ඔහුගේ සමහර විට යම් දුර්වලතා තියෙන්න පුළුවන්. නමුත් ඒ ටික හදාගෙන ඔහුට සාර්ථක ගමනක් යන්න පුළුවන්. ඉතින් එහෙම දෙයක් තමයි මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රය තුලින් මම හිතන්නේ කරන්න ඕනෙත් ඒක. නමුත් දැන් අද වෙන විට කරන්නේ ඊට වඩා මේ නොකල යුතු බොහෝ දේ තමයි කරන්නේ. ඉතින් මම දැන් ඉල්ලන්නේත් ඔබ දැනුම තියෙන ජ්‍යොතිර්වේදියෙක් ළඟට යන්න. මොකද මෙහිදී කියන්න ඕනේ බොහෝ දෙනෙක් මේ ජ්‍යොතිර්වේදියෙක් ළඟට යන්නේ ඔහු පරීක්ෂා කරන්න. මං කියන්නේ ජ්‍යොතිර්වේදීන් පරීක්ෂා කරන්න යන්න එපා. මොකද ගිහිල්ලා තේරුමක් නැහැ. ඔබේ වටිනා කාලය සහ මුදල් නාස්ති තියෙනවා. ඔබ ජ්‍යොතිර්වේදියා සමග සාකච්ඡා කරලා ඔබේ අනාගතය සාර්ථක කරගන්න යම් අදහසක් තියෙනවා නම් යන්න. මොකද එහිදී කියන්න ඕන දැන් ජ්‍යොතිර්වේදියෙකුට පෙනෙන යම් කිසි සීමාවක් තියෙනවා. ඒ සීමාව තුල ඔහු යම් තොරතුරු ටිකක් ලබා ගන්නවා. ඊට පස්සේ එන සේවා දායකයා තමයි ඉතුරු ඔහුට අවශ්‍ය තොරතුරු ලබා දුන්නොත් ඒ දෙන්නම එකතු වෙලා තමයි මේ ගමන සාර්ථක කරගන්න ඕනේ. නැත්තම් ජ්‍යොතිර්වේදියාගේ පහුගිය සිද්ධි මම කියන්නේ ඇත්තටම දැන් කියන්න ඕන මනෝවිද්‍යාවේ ගත්තත් අපි පහුගිය දේ ගැන හිතන්නත් එපා කියලා කියන්නේ. ඉදිරිය ගැන බිය විය යුතුත් නැහැ. මේ මොහොතේ ජීවත් වෙන්න කියලා තමයි කියන්නේ. ඒ නිසා මම කියන්නේ ඒකෙදි එන කෙනා මේ ජ්‍යොතිර්වේදියා සමග සාකච්ඡා කරලා තමන්ගේ ඉදිරි ගමන සාර්ථක කර ගැනීමට බලාපොරොත්තුෙන් එනවා නම් තමයි ඒකේ ඔහුට යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. මම දැන් වසර ගණනාවක් මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරත් අපිට සමහර අවස්ථාවලදී මොකද මේ ක්‍රිෂ්ණමූර්ති වගේ ක්‍රමයක් අපි හදාරපුවාම තේරෙනවා මිනිත්තුවක වගේ කුඩා කාලයකිනුත් සමහර විට කියන තොරතුරු වෙනස් වෙනවා. ඒ නිසා ඉතින් මේක විශාල ලෙස පරිශන කරලා තමයි මේක අපිට මොකද ඍෂි වරුන් වහන්සේලාට වගේ අපිට එහෙම ඇසුන බුද්ධියක් එහෙම නැත්තම් ඒ මනා බුද්ධියක් අපිට නැහැනේ. අපි එතකොට අපි ළඟ තියෙන සාමාන්‍ය දැනුමෙන් තමයි මේව අපි කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම කියන්නේ ඒක අපි හඳහන් ඔය දැන් අපි බලන්න මාධ්‍ය ගත්තත් ඔය මිනිත්තු ගානකදී ඔය සමහර මාධ්‍යවල පලාපල කියනවා. ඇත්තටම ඒවා ඉතින් කොච්චර දුර්වල දේවල්ද කියලා හිතා ගන්න පුළුවන්. මොකද සාමාන්‍යයෙන් අපි ගත්තත් හඳහනක් සාමාන්‍යයෙන් අපිට ඒක හදාගෙන ජනපත්‍රයක් හදාගෙන ඒකේ තොරතුරු ටික ගන්නම අපිට පැය භාගයක් විතර කාලයක් ගත වෙනවා. ඉතින් අරගෙන තමයි අපි යම් තොරතුරක් කියන්න ඕනේ. එහෙම නැතුව අපිට මේ බලපු ගමන් මේ තොරතුරු කියන්න බැහැ මේකේ. එහෙම කරනවා නම් ඒක ඉතින් වැරදි දෙයක්. එහෙම කිසිවෙකුටත් එහෙම කරන්න බෑ. මොකද මේ ශාස්ත්‍රය ඒ තරමටම ගැඹුරුයි. ඉතින් ඒ නිසා මම කියන්නේ ඔබ මේ ජ්‍යොතිෂ ශාස්ත්‍රයේ යම් පිළිගන්න කෙනෙක් නම් ඒ නිවැරදි දැනුමක් තියෙන කෙනෙක් ළඟට යන්න. එතකොට ඔබේ දරුවාගේ අනාගතය ඔහුට පුළුවන් සාර්ථක කරන්න. එහිදී කියන්න ඕනේ දැන් මෙහෙම අපි සරල උදාහරණයකින් කිව්වොත් අපි හිතන්න සෙනසුරුගේ මහදසාවක් ගත වෙන දරුවෙක් කියලා. එතකොට සෙනසුරුගේ මහදසාවක් ගත වෙන දරුවෙක් බොහෝ දුරට වැඩ කල් දානවා. එහෙමත් නැත්නම් ඔහු අර කාමරයකට වෙලා මුළු ගැන්විලා නිදා ගන්න බලනවා. ඒ වගේ යම් යම් අලස ගති ඔහු තුල ඇති වෙනවා. එතකොට අපි ඒකට මේ ඔහුට මං කියන්නේ කෑ ගහලා අපිට ඒක වෙනස් කරන්න බෑ. ඔහු මේක දෙමව්පියෝ දන්නවනම් එමත් නැත්තම් මේක දරුවට අපිට මේ උපදේශය ලබා දෙන්න පුළුවන් නම් පුතේ ඔයාට මෙන්න මේ වගේ දෙයක් මේ වකවානුවේ තියෙනවා කියලා. මොකද අපේ ජීවිතේ හැමදේම තියෙන්නේ පුරුදු මත. එතකොට මේක දිගටම ගියොත් මේක පුරුද්දක් බවට පත් වෙනවා. හැබැයි නමුත් අපි සාමාන්‍යයෙන් කියන දින 21ක් වගේ කාලයක් තුළ ඕනම පුරුද්දක් වෙනස් කරන්න පුළුවන් කියලා. එතකොට අපි මේක දින 21ක් වගේ කාලයක් අමාරුවෙන් හෝ මේ දේ කරත් ඔහුට සාර්ථක ගමනක් හදාගන්න පුළුවන්. එතකොට ඔහුගේ ගමනේ වෙන්න තිබුණ අවදානම සම්පූර්ණයෙන් ඔහුට මිදිලා සාර්ථක ගමනක් යන්න පුළුවන්. දැන් ඒ වගේම දැන් රාහුගේ දසාවක් ගෙවන දරුවෙක් වුණොත් වැරදි යාළුවෝ ඇසුරු කරලා ඒගොල්ලෝ නොගැලපෙන යාළුවෝ ඇසුරු කරලා ජීවිත විනාශ කරගන්න පුළුවන්. මත්ද්‍රව්‍ය වලට පවා ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැනගත්තොත් මේ දරුවාට මේ වෙලාවේ යන්නේ මෙන්න මේ වගේ දසාවක්. ඒ ඔය රාහුගේ දසාව විශේෂයෙන් අනතුරු පවා සිද්ධ වෙනවා. එතකොට අපිට පුළුවන් මේ දරුවව ආරක්ෂා කරන්න. එහිදී ඇසුරු කරන අය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. ඉතින් මේ වගේ දේවල් තමයි අපි මේ ජ්‍යොතිෂය තුලින් ගන්න ඕනේ. ඉස්සරහට වෙන්න තියෙන දැන් සඳුගේ දසාවක් තියෙන දරුවෙක් කියමු අපි. සඳුගේ දසාවක් තියෙන දරුවෙකුට ඒගොල්ලන්ගේ සිතුවිලි වල අර ඒකාකාරී බවක් නැහැ. ඒගොල්ලෝ නිතරම එහෙම මේ මනස දුවනවා. ඒ කියන්නේ දැන් අද කියන දේ හෙට ඒගොල්ලෝ වෙනත් අරමුණකට යනවා. එතකොට ඒගොල්ලෝන්ගේ අර යන්න තියෙන ගමන බොහෝ සෙයින්ම අඩාල වෙනවා. ඉතින් මේ தත්ත්වය දෙමව්පියෝ සහ දරුවෝ අවබෝධ කරගෙන
තිබුණොත් අපිට මේ දේ අපේ බුද්ධියෙන් මේක කල්පනා කරලා මේවා විසඳා ගන්න පුළුවන්. එහෙම කරලා බොහෝ සාර්ථක ගමනක් හදා ගන්න පුළුවන්. ඉතින් මම කියන්නේ ඒ නිසා මේ ශාස්ත්‍රයේ ප්‍රයෝජනයක් ගන්න බලාපොරොත්තු වෙන හැම කෙනෙකුටම කියන්නේ මේක ඔබ බුද්ධියෙන් එමත් නැත්නම් ප්‍රඥාවෙන් මේක විසඳා ගන්න. එහෙම නැතුව මේ දුවන්නම් වාලේ දුවන්න එපා මේ ශාස්ත්‍රයේ දැන් ඔය මං කියන්නේ බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ මේ ජ්‍යොතිර්වේදීක අර ප්‍රසිද්ධිය මේක මේ පර්යේෂණ තුලින් දියුණු කරන්න ඕන ශාස්ත්‍රයක්. මම අර මුලින් කිව්වා වගේ මේක අපිට දැන් මහා ප්‍රඥාවක් නැහැ අපිට ඍෂිවරුන්ට වගේ. ඒකට අපි මේක පර්යේෂණ කරලා තමයි මේකේ තොරතුරු හොයාගන්න ඕනේ. ඒ නිසා ඒ තොරතුරු හොයාගෙන යම් දරුවෙකුගේ ගමන් මාර්ගය අපිට සකස් කරලා දෙන්න පුළුවන් නම් ඉතින් මං කියන්නේ ඒක අපි කරන ලොකු සේවයක් කියලා මම හිතන්නේ. ඉතින් අපේ බලාපොරොත්තුවත් හැම වෙලාවෙම ඒක. ඒ නිසා අපේ වැඩසටහන් ඉදිරියේදීත් අපි මේ මනෝවිද්‍යාව සහ ජ්‍යොතිෂයේ බැඳුණු වැඩසටහන් කීපයක් ඔබේ දරුවන්ගේ ඉදිරි ගමන වෙනුවෙන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සමග රැඳී ඉන්න කියලා ආරාධනය කරනවා. ඔබට බොහොම ස්තුතියි.